සුපුන් අවුරුදු 30යි වයස. එයාට පපුවේ මැද තද දැවිල්ලක් ඇවිල්ලා. එයායකට පෙති වගේකුත් බිව්වා. සුපුන් නම් කියන්නේම මේක ගෑස් අමාරුව නිසා කියලා. හරි මේක හොයාගන්න එකම එක විදිහයි තියෙන්නේ. එන්න මාත් එක්ක සුපුන්ගේ ඇඟාසට ගිහිල්ලා බලමු. අප්පා මේක අස්සෙන් යන්නත් බෑනේ. අරක්කු ගඳ සිගරට් ගඳ මදිවට මේක අස්සේ තියෙන ජංක් ෆුඩ් ගොඩ ගෑස්ට්‍රයිටිස් එකක් නන් නෙමෙයි වගේ. මොකද්ද මේ සද්දේ? ලෙඩට අමාරුයි වගේ. හදවත මුළු ඇඟටම ලේ පොම්ප් කරාට හදවතටත් ලේ යෝනික කරන්නේ මේ කිරීටක දමනි. හරි මං හොයාගත්තා. මේ නහරය ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වෙලා එක පුපුරලා ලේ කැටියක් හැදිලා මුළු පාරම බ්ලොක් වෙලා. රක්ත පේශිය වලට ලේ යන්නෙත් නැහැ. අපි මුලින්ම ECG එකයි ට්‍රොපොනින් කියන ලේ පරීක්ෂණයයි කරලා බලමු. ඇස්ප්‍රින් සහ ලේ තුනී කරන බෙහෙත් දීලා ලේ කැටිය ලොකු වෙන එක නතර කරනවා. ඊපස්සේ අපි ඇන්ජියෝප්ලාස්ටි එකක් කරනවා. පොඩි බැලුන් එකක් යවලා අර බ්ලොක් එක හදලා දානවා. ඊට පස්සේ නහරේ දිගටම ඇරලා තියෙන ස්ටෙන්ට් එකක් දානවා. ආයෙමත් ලේ ගමනේ සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. ඒ වගේම කවදා හරි දරා ගන්න බැරි තරම් පපුවේ කැක්කුමක් ආවොත් විශේෂයෙන්ම හොඳටම දාඩිය දාලා වමන යන්න වගේ එනවනම් ඒ වේදනාව හනුව පැත්තට වම් අත පැත්තට විදිලා යනවනම් මේක ගොඩක් වෙලාවට ગેස්ට්‍රයිටිස් වලට වඩා එහා ගිය heart attack එකක් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. අපි මෙහිම සාර්ථකයි. හැබැයි වයස අවුරුදු 30 දී කොහොමද මෙහෙම දෙයක් වුනේ? අර ආමාශය මතකද ඔයාට? ජංක් ෆුඩ් නිසා වැඩි වුණු කොලෙස්ටරෝල්, අධික මත්පැන්, ධූමපානය සහ ව්‍යායාම නැතිකම මේව තමයි අර නහර බ්ලොක් කරන ප්ලාක් හැදෙන්න ප්‍රධාන හේතුව. ඉතින් ඔයත් අදම හොඳ සෞඛ්‍ය පුරුදු වලට මාරු වෙන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. මම ෆලෝ කරලා තියාගන්න.